ඊළඟට අපිට තියෙනවා තව එකක් මේව කරගන්න මේ අම්පාරේ තිබිච්ච පොසොන් උත්සවයේ සම්බන්ධව. හරි. අම්පාරේ තිබිච්ච පොසොන් උත්සවයේ සම්බන්ධව. එතකොට ඒකේ තියෙන්නේ ඒකේ තොරතුරු මේක තියෙන ටිකක් තියෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් තරුණ හමුව 2024 වර්ෂයේ මැයි 22 හා 23 දෙදින තුල යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේදීත් 24 ජුනි 25 දින අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදීත් පවත්වා තිබුණි. ප්‍රතිපාදන වෙන් කිරීමකින් තොරව මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 29.31ක් වැය කර තිබුණි. මේ කාරණය ගැන අපි චුට්ටක් සාකච්ඡා කළ යුතු වෙනවා. මේකේ පළවෙනිම ගැටලුව එන්නේ ප්‍රතිපාදන වෙන් කිරීමකින් තොරව පිටුව 20 රුපියල් මිලියන 29.31ක් වැය කර තිබෙනි කියන එක. එකක්. දෙවෙනි කාරණේ තමයි එකම ස්ථානයේ එකම දිනවල අවුරුදු උත්සව කීපයක් ගැන සටහනක් තියෙනවා. එකක් තමයි වීරසිංහ පදනම විසින් පබ්ලිෂ් කරන නෝටිස් ටිකක් තියෙනවා. ඊළඟට තව සංවිධානයකින් මට සංවිධානය නම් මතක නැහැ. තවත් සංවිධානයකුත් තිබුණා අවුරුදු උත්සවයක් කරන බවට. ඊළඟට යූත් එකේ තරුණ සේවා සභාවෙන් මේක කරා කියලා මෙතන සටහනකුත් තියෙනවා. මේක අනුව ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයක් ගැනත් කියවෙනවා. නේද? රුපියල් ලක්ෂයක් ලබා දීලා තරුණ සේවා සභාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අවුරුදු උත්සවයක් පැවැත්වුවා කියලා. ඔව්. ඒතර පොඩි අදහසක් ඕනේ ඇත්තටම මූලිකම අදහස. මුදල ගැන යන්නට කලින් අපි ඒකට යමු ඉස්සර වෙලා මේක පැවැත්වුවේ යූත් එකේ වැඩසටහනක් විදියටද නැද්ද? හිටපු සභාපතිතුමා. ඔව් අනේ. ගරු සභාපතිතුමනි මට පොඩ්ඩක් පැහැදිලි නැහැ WD වීරසිංහ ඔව් ඒ සම්බන්ධයෙන් අවුරුදු උත්සව පැවැත්වීමක් සිදුුනේ නැහැ. පොසොන් පොසොන් උත්සවයේ මැයි මාසේ 20 පොසොන් නෙමෙයි. එතකොට අම්පාර තරුණ හමුව වැඩසටහන. මම හිතන්නේ මේ නෑ සොරි. නෑ ජාතික පොසොන් කලාපේ මම කියවලා තියෙන අර අනිත් එක. හරි මේ සමා වෙන්න ඕන. ජාතික තුරුණු පොසොන් කලාපය කියන වැඩසටහනේ මෙතන තියෙනවා සභාපතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ නැගෙනහිර 2024 ජුනි 7 දින අංක NYSC ඇලිරක් DG කෙටිරක් GEN ඇලිරක් 2024 දරන ලිපිය මගින් එය WD වීරසිංහ පදනමත් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ක සංවිධානය කරන ලබන පොසොන් කලාපය වෙනුවෙන් රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව දක්වා තිබුණි. නමුත් මෙම පොසොන් කලාපය ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබුවක් නොවන බව විගණනයට ලබා දුන් තොරතුරු අනුව නිරීක්ෂණය විය. ඒ අනුව බාහිර පාර්ශ්වයක් විසින් සංවිධානය කරන ලැබූ පොසොන් කලාපයක් බැවින් සභාවේ අරමුදල් යෙදවීම විගණනයට ගැටලු සහගත විය. ගරු සභාපතිතුමනි එතන මගේ මතකයේ හරියද ජාතික පොසොන් උත්සවය අම්පාරේ පැවැත්වුණේ ඒ වර්ෂයේදී ඒකට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ගත්තා. ඒ සඳහා විවිධ ආයතන කැඳවලා තිබ්බා. විවිධ අමාත්‍යාංශ ලේකම්වරුන් මට්ටමින් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මට්ටමින්. ඊට පස්සේ ජාතික පොසොන් උත්සවයේ රාජකාරී බෙදා දීමක් කරා එක් ආයතනවලට. ඒකේ ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් වෙන් කරලා තිබ්බ කාර්යය තමයි මට මතක විදියට ඩිජිටල් තොරණක් සහ තරුණයන් සම්බන්ධ කරගත්ත යම්කිසි වැඩසටහනක් කියලා තමයි මට ඒ ලිපිය මතක නැහැ. ඒක ජනාධිපති ලේකම්තුමන්ගෙන්ම ජාතික තරුණ සේවා සභාව වෙතට ආවා ඒ ලිපිය. ඒකේ ජාතික තරුණ සේවා සභාවේ කොටස තමයි කරේ. හැබැයි ඒ කරපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මම තම්පාර ගියායි අවස්ථාවේදී ජාතික තරුණ සේවා සභාවේ ප්‍රොජෙක්ට් එකක් විදියට තමයි ඒ ජාතික පොසොන් කලාපය තුල ජාතික තරුණ සේවා සභාවේට බාර දීලා තිබ්බ සියල්ල කරේ ජාතික තරුණ සේවා සභාව ප්‍රොජෙක්ට් එකක් විදියට තමයි ඒක ජනාධිපති ලේකම් තැන කොයිබද? අම්පාර ග්‍රවුන්ඩ් එකේ නම නම් මට මතක නැහැ. WD වීරසිංහ ක්‍රීඩාංගණේ වගේ මට ග්‍රවුන්ඩ් එක නම් මතක නැහැ සභාපතිතුමනි.
එතකොට WD වීරසිංහ පදනම මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? පදනම සම්බන්ධයෙන් මේක තියෙන සම්බන්ධය නම් මට දැනුවත් වීමක් නැහැ සභාපතිතුමනි. අපිට ජනාධිපති කාර්යාලයෙන් ආව ලිඛිත නිවේදනයක් ජනාධිපති ලේකම්තුමාගෙන් ජාතික තරුණ සේවා සභාව මේ කාර්යය ඉටු කළ යුතුයි කියලා ඒ කාර්යයන් ටික කරා. අම්පා මං හිතන්නේ ඒ වැඩ කටයුත්ත මූලික වෙලා කරේ WD වීරසිංහ මන්ත්‍රීතුමා නිසා ඒ පදනම කියන කතාව ආවද කියන එක ගැන මට අදහසක් නැහැ. නමුත් තරුණ සේවා සභාවේ වැඩ කටයුතු සියල්ල තරුණ සේවා සභාව හරහා තමයි ක්‍රියාත්මක වුනේ. මගේ අතේ තියෙනවා ආරාධනාවයි කියලා තිබිච්ච ආරාධනා පත්‍රය 2024 නැගෙනහිර පොසොන් උදානයට සමගාමීව WD වීරසිංහ පදනමත් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරනු ලබන ජංගම පොසොන් බැතිගී සරණිය අම්පාර නගරය කේන්ද්‍ර කර ගනිමින් 2024 ජුනි මාස 21 වන දින සිට 25 වන දින දක්වා පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර ඇත. එහි තෙවන දින සමාරම්භක වැඩසටහන 2024 ජුනි මාස 23 වන දින රාත්‍රී 8ට අම්පාර මහජන බැංකුව ඉදිරිපිටදී ආරම්භේ. මේ සඳහා සැපැමිණෙන ලෙස ඔබ වහන්සේට ඔබතුමා ඔබතුමෙන ආරාධනාව. ස්තුතියි. යටි වගකීම දාලා තියෙන්නේ WD වීරසිංහ පදනම හා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංවිධාන කමිටුව. සෝත මේ WD වීරසිංහ කියලා කියන්නේ දැන් නමක් නෙමෙයි මේ අර පොදියන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ නමින් තියෙන්නේ. ඔබතුමාට අදහසක් තියෙනවද? ඒ කියන්නේ ඔහුද කවුද මේ WD වීරසිංහ? WD වීරසිංහ මන්ත්‍රීතුමා නම් එතුමා තමයි අම්පාර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ නැගෙනහිර පොසොන් කලාපයේ සංවිධානය කටයුතු කරේ එතුමා. මොකද මම දන්නේ එතුමාත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම වලට සම්බන්ධ වුණා මේ පොසොන් කලාපයේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගෙනහැලා කරපු ඒ රැස්වීම වලට සහභාගී වුණා. මේ ආරාධනාව සම්බන්ධයෙන් සහ පදනම සම්බන්ධයෙන් නම් අතර මගේ කිසිම අදහසක් නැහැ. මේක ඔබතුමාලා වියදමක් කළ ආයතනය සරල නෑනේ මිලියන් 15ක්. රුපියල් මිලියන 15ක්. හරිනේ? නේද? මිලියන 15ක් වියදම් කරලා ඔබතුමා සංවිධාන කමිටුවේවත් නම නෑ. ඔය ඉන්විටේෂන් එක ඇත්තටම මේ වැඩසටහනට තරුණ යූත් එක සල්ලි දැම්මද? තරුණ සේවා සභාවෙන් තමයි වියදම් කරේ. එතකොට ඔබතුමා දන්නේ නැන්නේ මේ මොකුත්ම මෙහෙම එකක් වුණා ආරාධනා පත්‍රයක් ගියා ඒකෙම අපේ නම නැහැ කියලා දන්නේ නැහැ නේ. ඒක ඉතින් මාරු ප්‍රශ්නයක්. නෑ දැන් එතුමා කිව්වනේ කීප සැරයක්ම ගියා කියලා. ඔව්. කීප සැරයක්ම ගියා නම් එතුමාලා සල්ලි දැම්මනම් දැන් දන්නේ නැහැ කියන්නේ මොකක්ද? ඒකනේ කොහොමද? අදාළ ආරාධනා පත්‍රය පිළිබඳව නම් දැනුවත් වීමක්. මොකද ඔබ කාර්යභාරය මොකද එතන ඔබතුමාට පැවරලා තිබුණු? එතන ආයතනයේට ඔබතුමාට ආයතනයේට ඩිජිටල් තොරණ සහ තරුණයන් සම්බන්ධ කරගත්ත වැඩසටහනක් විදිහට තමයි මේ ලිපිය තිබ්බේ. ඩිජිටල් තොරණ අනිවාර්යෙන් තිබුණා. අනිත් වැඩසටහන තරුණයන් සම්බන්ධ කරගත්ත යම්කිසි ආගමික වැඩසටහනක් හරි එහෙම මොකක් හරි තිබ්බේ. ඒක මට මතක නැහැ. ඩිජිටල් තොරණ කියන එකේ වගකීම සම්පූර්ණයෙන්ම දීලා තිබුණා. කවුද මේක මේ වැඩසටහන අනුමත කරේ කොහොමද? මිලියන 15ක් කෝටි 1.5ක් අපිට මේ ජනාධිපති ලේකම්තුමන්ගෙන් ආපු නියෝගවලට අනුව තමයි අපි තරුණ සේවා සභාවේ අපේ තියෙන ඇක්ෂන් ප්ලෑන් එකේ යටතේ තියෙන ප්‍රොජෙක්ට්ස් වල මේ සඳහා වෙන් කරන්න පුළුවන් ප්‍රතිපාදන වලින් බලලා ඒ සබ් ප්‍රොජෙක්ට් එකක් යට තමයි වැඩ කරේ සභාපතිතුමනි. සභාපතිතුමා අපිට ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමා මොකටද මේකේ මුදල් වෙන් කරේ ප්‍රොකියුමන්ට් එකයි චුට්ටක් කියන්න පුළුවන්ද? දැන් අංශ ටික මුදල් වෙන් කරපො. ඒකට සංස්කෘතික අංශයෙන් තමයි මුදල් වෙන් කරේ. ඒ මුදල් සහ ගියපු මුදල සහ වැඩසටහන. ඩිටේල් තුන සඳහා මෙච්චරයි, ප්‍රතිගීප සංගය සඳහා මෙච්චරයි, අන්න ඒ ටික අපිට ඕනේ. ප්‍රොකියුමන්ට් එකේ තියෙන්න ඕනේ අදාළ ආයතනය කවුද මේක කරන්නේ කාටද දෙන්නේ නේද? ඒක පළාත් ප්‍රසම්පාදනයෙන් ගියේ සර්. පළාත් අධ්‍යක්ෂතුමා ඉන්නවද? පළාත් අධ්‍යක්ෂතුමා ඉන්නවද කමිටු රූම් 1 වල? ඉන්නවා සර්. පළාත් අධ්‍යක්ෂ නැගෙනහිර. ඉන්නවා සර්. ඔබතුමාගේ අධීක්ෂණය යටතේද මේ WD වීරසිංහ පදනම මේ රුපියල් මිලියන 15 ලක්ෂ 250ක් වියදම් කරලා මේ වැඩසටහන වල ඔබතුමාගේ අධීක්ෂණය සහ අනුගමනය සහ අනුමැතිය යටතේද? ඔබතුමා ඇහෙනවද? ඇහෙනවා සර්. ඔබතුමා දැන් නැගෙනහිර පළාතේ අධ්‍යක්ෂකවරයා විදිහට
ඔබතුමාගේ අවබෝධයෙන් සහ අනුමැතියෙන්ද මේ ලක්ෂ 150ක වියදම් කරලා තරුණ සේවා සභාවේ අරමුදලින් මේ නැගෙනහිර පළාතේ පොසොන් කලාපය WD වීරසිංහ පදනම හරහා සිද්ධ කළේ ඔබතුමාගේ දැනුවත් වීමෙන්ද අනුමැතියෙන්ද? ඒකේ මේ මූලික සමාරම්භක කටයුතු සම්බන්ධයෙන් මා කරුණු දන්නේ නැහැ. නමුත් ප්‍රධාන කාර්යාලයෙන් මට රාජකාරියක් පවරලා ලිඛිතව ලියමනක් කරලා තිබුණා මේ පොසොන් කලාපයට සමගාමීව නැගෙනහිර පළාතේ තරුණ සේවා සභාව මගින් මේ ඉවෙන්ට්ස් ඉදිරිපත් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රසම්පාදන සහ භාණ්ඩ හා සේවා සැපයීමට මැදිහත්කරණය කරන්න කියලා. එතකොට ඒ කටයුත්ත WD වීරසිංහ පදනමත් එක්කද කළේ නැත්නම් ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමාගේ නායකත්වයෙන් මේ ප්‍රසම්පාදන කටයුතු සිද්ධ කරලා ඒ කටයුතු ඔබතුමා හරහාද සිද්ධ වුණේ? ප්‍රසම්පාදන ක්‍රියාවලිය පළාත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාගෙන් ඉටු විය යුතු කාර්යභාරය මා ඉෂ්ට කළා. වීරසිංහ පදනම සමග මගේ සම්බන්ධතාවයක් මට ඇති වුණේ නැහැ. මොකද හේතුව මේ වැඩසටහන සඳහා තොරණ භක්ති ගීත රතය හාට සන්නේ වගේ ඉවෙන්ට්ස් වගේක් තිබුණා. ඒවා ප්‍රධාන කාර්යාලයෙන් තමයි මේ වැඩසටහන් සියල්ල සැලසුම් කරලා ඒ සඳහා පිරිවිතර සහ සියලු දේවල් සමග තමයි මට ඉලගණන් කැඳවීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට නියෝග ලැබුණේ. ඔබතුමාට අදහසක් තියෙනවද ඔය ස්ථානයේ සිදු වුණු ඒ ඉවෙන්ට්ස් ටික ඔක්කොම ගත්තම ඒ ඉවෙන්ට්ස් වලින් කොච්චර විතර ප්‍රමාණයකට ඔබතුමාලා දායක වෙලා තියෙනවද කියලා? දැන් අපි ඒ තරුණ සේවා සභාව නියෝජනය කරමින් කරපු දැන් ඒ පොසොන් කලාපයේ තරුණ සේවා සභාව මගින් නියෝජනය කරමින් ඒ වැඩසටහන් කීපය ඒ තැන්වල අපි ක්‍රියාත්මක කළා. අම්පාර සහකාර අධ්‍යක්ෂකතුමියත් මමත් ඒ පළාතේ තරුණියනුත් සම්බන්ධ කරගෙන ඒ අවස්ථානුකූලව ඒ වැඩසටහන් අපි මගින් ඉදිරිපත් කරපු අංග ටික අපි මේන්ටේනන්ස් ටික සහ ඉදිරියට පවත්වාගෙන මේ කටයුතු උත්සව පැවැත්වීමේ කටයුතු ටික දෛනිකව ඒ භූමියේදී සිදු කරා. ඔබතුමා සම්බන්ධ වුණාද ඒ ස්ථානයට? හැම දවසකම පළාත් අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වුණා. එතකොට එතන භූමිය සම්බන්ධීකරණය තිබ්බේ කාත් එක්කද ඉවෙන්ට් එකේ? එතන දැන් අපේ වැඩසටහන් කීපය මෙහෙම වෙනමම මේ වැඩසටහන් භූමිය තුල ක්‍රියාත්මක වුණාට ප්‍රධාන වේදිකාව තුළ මේ හඬ නිතරම සිද්ධ වුණේ වීරසිංහ පදනම සම්බන්ධ මේ වැඩසටහන කච්චේරිය හා සම්බන්ධ වෙලා කරන විදිහට තමයි. නමුත් මට පවරලා තිබුණ ස්ථාන ටික මම හොඳට සම්බන්ධීකරණය කළා. උපරිමයෙන් මගේ කටයුතු ක්‍රියාත්මක කළා. අධ්‍යක්ෂතුමා දැන් ඔබතුමාට ප්‍රධාන කාර්යාලයේ කොහොමද ආවේ? ඔබතුමාට මේ වැඩේ කවුද කතා කරලා කිව්වේ? ඔය වගකීම පැවරුවේ කවුද ඔයාට? මේ දින කීපය තුල මේ වැඩසටහන පවත්වනවා. ඒ සඳහා මේ වැඩසටහන කවුද අත්සන් කරලා තිබ්බේ? ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු කරන්න කියලා වෙනමම පිරිවිත අංග සහිත සවිස්තරාත්මක ලියමනක් මට ආවා. කවුද ඔබට ඒක යොමු කරලා තිබ්බේ? ඒක අත්සන් කරලා තිබුණේ ඩිරෙක්ටර් ජෙනරල්. ඒ සමග වෙලා තිබුණාද ජනාධිපති ලේකම්වරයාගේ ලෙටර් එක ලිපිය? ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපව ආමන්ත්‍රණය කළා තිබුණේ ඍජුව. නමුත් අම්පාර මහදිසාපතිතුමා මගේ සහකාර අධ්‍යක්ෂකවරිය එක් අවස්ථාවක දෙකක කචේරියේ තිබුණු රැස්වීම වලට කැඳවලා තිබුණා සම්බන්ධීකරණ රැස්වීම වලට. මේට වෙන් කරපු ලක්ෂ 150ක සම්පූර්ණ මුදල වැය කළේ ඔබතුමාගේ අනුදැනුම ඇතුවද? ඒ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පළාත් අධ්‍යක්ෂකවරයා වශයෙන් මාගේ මැදිහත්කරණයේ අවශ්‍ය තැන්වලදී මම සිදු කරා. ඒ කියන්නේ සම්පූර්ණ මිලියන 15ටම අපිට ඔතන කොහොම මේ ආරක්ෂිත වචන පාවිච්චි කරන ස්වභාවයක් පේනවා. චෙක් එක අස්සම් කරේ කවුද? ඒ කියන්නේ බොහොම මේ සටහන් වලට අදාළ මිල ගණන් වියදම් කිරීමේදී හරි ගරු මන්ත්‍රීතුමා මට පොඩි වෙලාවක් දෙන්න. දැන් පොඩි කාර්යයක් දැනගන්න ඕනේ. පොඩි වෙලාවක් දෙන්න. දැන් ඔය ක්‍රියාවලියට අදාළ ප්‍රොකියුමන්ට් එක සහ ඔය ආයතන වලින් මිල ගණන් කැඳවීම මේ ටික කෙරුණේ ඔය අම්පාර ප්‍රදේශයෙන්ද කොහෙන්ද? විශේෂයෙන්ම මිල ගණන් කැඳවීමේදී අපිට වෙනමම විවිධතර ලේඛනයක් ඒ ඉවෙන්ට් එකට අදාළව ප්‍රධාන කාර්යාලයෙන් ලිඛිතව ලබා දුන්නා.
අපිට ඒ කියන්නේ ආයතන ලයිස්තුවක් තිබුණා මෙන්න මේ වැඩසටහනට මෙන්න මේ අංග ටික ඔබ විසින් මිල ගණන් කැඳවා අදාළ ස්ථානයට අදාළ සේවාව සපයන්න කියලා. ඔව්. එතකොට දැන් මිල ගණන් කැඳවීම කොහොමද කරුනේ? එතකොට අපිට දැන් අම්පාර කියලා කියන්නේ ඒ ප්‍රසන්න කලාපයේ සම්බන්ධ තොරන් සහ ඒ ආශ්‍රිත කරපු ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න පුළුවන් වෙළඳපොළ පහසුකමක් තිබුණේ නැහැ. පස්සේ අපි මේ වෙලාවේ ප්‍රධාන කාර්යාලයේ උපදෙස් ගතුවා අපිට මේ සඳහා සේවා අපේන ආයතන ලියාපදිංචි ලේඛනයක් අපිට ලිඛිතව ලබා දෙන්න කියලා. ඒවා මම පිළිවෙලට ලිඛිතව එහෙට ඇරලා එහෙන් ලේඛනයක් ප්‍රධාන කාර්යාලයෙන් ගෙන්නගෙන ඒ අනුව තමයි මිල ගණන් කැඳවීම කළේ. එතකොට ඒ අදාළ ආයතන වලටද දැනුම් දුන්නේ මිල ගණන් කැඳවීමට? ඔව් අපිට ප්‍රසිද්ධ නිවේදනයක් කරහා නෙමෙයි. ඒක මගේ තර්කය ප්‍රසිද්ධ නිවේදනයක් කරහා නෙමෙයි කියන එක. සභාපතිතුමා. අධ්‍යක්ෂතුමා දැන් ඒ ආයතන කීයකින් මිල ගණන් ආවද? තරඟකාරී මිල ගණන් කැඳවීමක්ද කරේ? ආයතන ප්‍රමාණය මතක නැහැ. මට මතක හැටියට ආයතන මගේ මූල්‍ය නිලධාරීවරයා නම් ඉන්නවා. ඒ ආයතන ප්‍රමාණය හරියටම කියන්න පුළුවන්. කියන්නකෝ අහලා. ඔතන ඉන්න සර්. මෙතන. ආයතන 5කින්. ඒ කියන්නේ ඒ සියලුම ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයෙන් ලබා දුන්නු ආයතන විතරද නැත්නම් බාහිර ආයතනත් තිබ්බද? නෑ ඒ අධ්‍යක්ෂ මේ අපි එළින් මේක සැපයීම් මැෂින් තමයි ලිස්ට් එක ගත්තේ. සැපයීම් කරුවන්ගේ නාම ලේඛනය මෙහෙන් ගත්තේ. එතකොට ඒකේ ඉන්න අයගෙන් තමයි ඇවිල්ලා තිබුණේ. ඒක රෙජිස්ටර්ඩ්. ඒ කියන්නේ ඔබතුමාට ආවේ මිල ගණන් කැඳවීම කළා මිල ගණන් සැපයුවද ආයතන නාම ලේඛනයක් හම්බුණා. ආයතන නාම ලේඛනය. ඒ නිසා මම ඇත්තට මම ප්‍රධාන කාර්යාලයට තමයි වැඩිපුර ඉන්නේ. එතකොට තෝරා ගැනීම කරේ කොහොමද? මට නෙමෙයි ඒක මම මේ ප්‍රධාන කාර්යාලයේ හිටියේ පළාත් අධ්‍යක්ෂතුමාට තමයි ඒක ලැබිලා තිබුණේ. අධ්‍යක්ෂතුමා. ඔව් සර්. දැන් ඔබතුමාට ලැබෙන්නේ මේ මිල ගණන් නෙමෙයිනේ ආයතන 5ක නාම ලේඛනයක්. ඔව්. ඒ ආයතන 5ේ නාම ලේඛනෙන් ආයතන තෝරා ගැනීමේ පදනම මොකද්ද? ඔව්. දැන් සර් අපි එතනදී අනුගමනය කළේ අපිට තිබුණේ බොහෝම සීමිත කාලයක් තිබුණේ මේ වැඩසටහනේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට. මොකද ඒක ලොකු ප්‍රොසෙස් එකක්. සීමිත කාලයක් කියලා බෑ. කොච්චරද කියලා කියන්න. මම හිතන්නේ අපිට දින 7ක් හෝ 8ක් වගේ කාලේ මට හරියට මතක නැහැ ඒ කාලේ සම්බන්ධයෙන්. නමුත් කොහොමද අපි බොහොම අධික මේ කලබලකාරීත්වයටපත් වුණා. මොකද මේ කටයුතු ටික කරගන්න හරි අපහසු වුණා අපට. ප්‍රධාන කාර්යාලයේ ඒ ලේඛනයේ පදනම් කරගෙන කඩිනමින් අපි ප්‍රොකියුමන්ට් මේ ඉලගණන් කැඳවීමේ ලේඛන සකස් කරලා ඒ අයට මේ දැනුම් දීමක් කරා මේ මිලගණන් ලේඛන බාර ගන්න කියලා. පස්සේ නියෝජිතයෝ ඇවිල්ලා මේ මිලගණන් ලේඛන බාරගෙන ඒ අදාළ දිනට පෙර අපිට මේ මිලගණන් නැවත කාර්යාලයට බාර දීලා තිබුණා. ඒ අනුව තමයි සම්පාදන කටයුතු එදිනින් ආරම්භ කළේ. මේ ඩිජිටල් තොරණක් වගේ එකක් කලා නිර්මාණයක් නේ දවස් 7-8ක් ඇතුළත කොහොමද ඔක හදාගත්තේ? මේ ඒක හරි වේගෙන් හදලා තියෙනෝනේ කලා නිර්මාණය. මේ තොරණ නේද ගරු සභාපතිතුමා? ඔව්. මේ තියෙන්නේ තොරණ. ඒකට තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරගත්තද? පොඩ්ඩයි. ඔව් පොඩ්ඩක් ඉන්න. හරි පොඩ්ඩක් දෙන්න. ඒ කියන්නේ වීරසිංහ ජාතකයේද ඒක? අධ්‍යක්ෂතුමා. ඔව් සර්. අධ්‍යක්ෂතුමා. ඔව් සර්. ඒකට TC එකක් පත් කරාද? පත් කළා සර්. ඔය දවස් 7 ඇතුළත කවුද TC එකේ හිටියේ? අපි සර් ඒ වෙලාවේ වැඩසටහනේ PO එක ලබා දෙන්න මට දැන් දින කීපයකට කලින් අපි ඉක්මනින්ම මඩ කල්මුනේ මහනගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුතුමාවයි තවත් නිලධාරීන් 3 දෙනෙක් ඒ සඳහා නම් කළා. මට මතකයි. එතකොට දැන් මෙතන ඉන්නවනේ තාක්ෂණික කවුද තාක්ෂණ නිලධාරීතුමා නේද? TC එකේ ඔබතුමා හිටියද? මේකට හිටියේ නෑ නේ. පලාතෙන් තාක්ෂණික කමිටුව පත් කරේනේ. ඒක කල්මුණේ නගර සභාවේ ඉංජිනේර ඉඳලා තිබුණා. TC එක නිර්දේශ කරපු අයද බාරගත්තේවා? ඔව් සර්.
එතකොට මෙන්න මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කරලා තියෙන්නේ අර කියන හાર્ඩ්වෙයාර් එකම අර ඔව් දැන් සර් මෙහෙමයි මේ සමාවෙන්න ඕන දැන් අපි කියන්නේ මේ ආයතනයේ කළමනාකරන මට්ටමින් බලනකොට තුන්වෙනි මට්ටමේ නිලධාරීන් එතකොට අපිට ඉහළින් දැන් ඔය හැම ලියමනකම පිටපත් ප්‍රධාන කළමනාකරන මණ්ඩලයට යනවා අධ්‍යක්ෂ පාලන අධ්‍යක්ෂ සංවර්ධන මුදල් එහෙම අපිට එන නියෝගවල ඔක්කොම පිටපත් යනවා ඒ අනුව මේ ක්‍රියාවලියේදී අතලසෙම අපිට විශාල වශයෙන් වෙනත් බලපෑමකට අපිට කියන්නේ අපේ නියෝගය ක්‍රියාත්මක කරන්න අපි බැඳලා ඉන්නවා අපේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපිට ලබා දෙන නියෝගය ඒ අනුව මිල ගණන් කැඳවීම සහ ඒ ලබා දෙන ඉලක්ක ටික හැකි ඉක්මනින් පුළුවන් කාර්යක්ෂමව කරලා දෙන්න තමයි සර් මේ වැඩියක් කරන්නේ කලේ අපි. එහෙම කියන්න බෑ ඉතින්. ප්‍රොකියුමන්ට් කමිටි එකට පුළුවන් මේ එහෙම නැගී බලපෑම ගැන සටහනක් තියෙන්න ඕනේ. ඉතින් නැත්තම් බෑනේ. ඔව්. දැන් මේ අපිට පෙනී යන්නේ කෝප් කමිටුවට පෙනී යන්නේ කෝටි එකමාරක් වියදම් කරලා තියෙනවා වීරසිංහ පදනමේ කරපු පොසොන් උත්සවය වෙනුවෙන්. ඔබතුමා ගාව තියෙනවද පූර්ව ප්‍රචාරක කටයුතු කරපු මොකක් හරි එකක් තරුණ සේවා සභාව විදියට එහෙම නැත්නම් අවසානයේ හරි මොනවා හරි ෆොටෝ එකක් හරි මොකක් හරි අපිට දැන් එවන්න පුළුවන්ද ඔය සම්බන්ධව තරුණ සේවා සභාවෙන් කරපු මොකක් හරි එකක් තරුණ සේවා සභාවේ නම සඳහන් කරපු දැන්වීමක් හෝ පෝස්ටරයක් හෝ මොකද දැන් මේ කෝටි එකමාරක් වියදම් කරලා ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට තියෙන්න බෑ නේද? දැන් අපේ භක්ති ගීත රටේ ඇඩ්වර්ටයිස් කරලා තිබුණේ තනිකර ජාතික තරුණ සේවා සභාව කියන නමින්. තොරණක් නම් කරලා තිබුණේ ජාතික තරුණ සේවා සභාව කියන නමින්. ඊළඟට අපි තව ඊට අපි කරපු අර 18 සංජීවන සටහනක් අපි බෑනර් ගහලා ඒක පබ්ලිෂ් කරලා අපේ අර පාසල් දරුවන්ට ප්‍රයෝජනවත් වෙන ඒ සම්බන්ධව දැනුවත් කරලා ඒකට අපි මේ ප්‍රචාර කටයුතු කළා මේ 18 සංජීවන පාසල් වල මේ වැඩි ළමයින්ට සත්කල කරන දරුවන්ට එහෙම ප්‍රයෝජනවත් වෙන හින්දා ඒක ටික අපි කරා වෙනත් පොදුවේ සර්ව් කරේ වෙනම පෝස්ටර් ගැනීම පළකිරීමක් කළේ නෑ අපි 18 සන්නිය කරපු ආයතනය මොකද්ද? 18 සන්නිය කලේ කැලණිය නෑ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අතිකාචාර්යවරයෙක් තමයි ඒක බාරව කටයුතු කළේ. එයාටද වෝට් කරේ? ප්‍රොකියුමන්ට් එක වෝට් කරේ කාටද? ප්‍රොකියුමන්ට් එක ඒකත් අපිට මේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් තමයි වෝට් කරේ මේ මෙන්න මේ අවශ්‍ය සේවාව ලබා ගන්න කියලා. නෑ එහෙම නෙවෙයි දැන් ඔබතුමාලගේ ඉන්නේ ප්‍රොකියුමන්ට් එක ගියේ ඔබතුමා නේද? ඔව්. ඒතකොට ප්‍රොකියුමන්ට් කමිටි එකෙන් සිලෙක්ට් කරගත්තේ බිඩ කවුද? ඔය කියන කතිකාචාර්යතුමාද? ඔය ඒ ජේෂ්ඨ කතිකාචාර්යතුමා. මොකද එයාගේ කම්පැනි එක හරි මොකක් හරි ආයතනේ තෝරගත්තේ? නමක් ඇතිනේ එතුමාගේ නමින් නෙවෙයි ඔක තෝරගන්නවා ඇති මොකක් හරි ආයතනික නමකින්නේ. ඒක සර් නම මේ ලෙක්චරර්ගේ නම DP රෝහණ පීරිස්. නෙමෙයි අහන්නේ. නෑ පුද්ගලයා නෙවෙයි දැන් අපි අවෝඩ් කරන්නේ ආයතනයකටනේ. ආයතනයකටනේ. ඒතකොට ආයතනයට අවෝඩ් කරාම මේ පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ. තේරෙනවද? ඒතකොට දැන් ආයතනය අපි සිලෙක්ට් කරගත්ත ආයතනය බැලුවාම ඒ ආයතනයේ හાર્ඩ්වෙයාර් එකක්. අධ්‍යක්ෂතුමා දන්නවද ඒක? ආයතනයේ නම කියන්නකෝ. මට මගේ දැන් ඔය ඒ සියලු වැඩසටහන් වලට අදාළ ડોකියුමන්ට් ඔක්කොම විගණනාංශයේ අද උදේ වෙනකම් තිබුණේ. තාම මට එකක්වත් ලබා ගන්න බැරි වුණා. ප්‍රධාන කාර්යාලයට බාර දුන්නා කියලා කිව්වා. මට තාම මේවත් මේ තොරතුරු නම් විස්තර වශයෙන් මතක නැහැ මේ වෙලාවේ මට. ප්‍රධාන කාර්යාලයේ තියෙනවද? මගේ මූල නිලධාරීවරයාට බාර දුන්නේ නැහැ උදේ. ඒ කියන්නේ දවල් 1 2 විතර වලට තමයි බාර දීලා තිබුණා. ඒක සර් මේ 18 සන්නිය ෆයිල් එක හම්බුන්නේ නැහැ. මම ඔඩිට් එකට ගිහලා ගන්න හැදුවා. ඒ 18 සන්නිය සර් මේ නැගෙනහිර තිබුණ එක අර DP රෝහණ පීරිස් කියන ඒ ලෙක්චරර් තමයි කරේ. එයා තමයි ඒක සභාපතිතුමා තමයි අනුමත කරේ එයාට දෙන්න කියන එක. එයා යෝජනා කරලා. එතකොට එයාට තමයි වෝට් කරේ. DP රෝහණ පීරිස් කියන ලෙක්චරර්ට. එතකොට චෙක් එක දුන්නෙත් ඒ ලෙක්චරර්ට. ඒ කියන්නේ ප්‍රොකියුමන්ට් එකක් ගියේ නෑ පුද්ගලයෙකුට දුන්නා. නෑ සර් ප්‍රොකියුමන්ට් එකක් ගියා. සභාපතිතුමා තමයි අනුමත කරේ මෙයා තමයි යෝජනා සභාපතිතුමා තමයි. නෑ ඉතින් ප්‍රොකියුමන්ට් එකක් ගියා නම් ආයතන කීපයක් ඇඳවලා තියෙනවනේ.
ඒතකොට මේ ආයතන එයා බිට් කරලත් ඇතිනේ. එහෙමද? එයා බිට් කරලා තියෙනවා සර්. ඔව්. ඒතකොට එයා බිට් කරාට පස්සේ එයාට ගියා නම් අපිට හැබැයි එහෙම තොරතුරක් නැහැ නේ පුජ්‍යලයකට ගියේ විදිය. නෑ මෙත්. දැන් මොකද්ද ආයතනේ? ආයතනේ මොකද්ද? දැන් එතන තව එකක් තියෙනවා. දැන් මෙම වෙසක් බොදු බැතිගිය හා පොසොන් බොදු බැතිගිය වැඩසටහන් දෙකම ජාතික රූපවාහිනියේ ප්‍රචාරණය කිරීම වෙනුවෙන් පිළිවෙලින් 10,03,000ක් හා 12,98,000ක් වශයෙන් එකතුව 23,01,000ක් භාණ්ඩාගාර මුදල් වැය කිරීම වැය කරලා තිබුණා කියලා. ඒ කියන්නේ දැන් මේක දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් මූලික ප්‍රශ්නේ ආයතනයේ වැඩක්ද මේක නැත්නම් වීරසිංහ පදනමේ වැඩක්ද? අපිට කමන්නේ කාගේ හරි දේශපාලන ප්‍රතිරූප පුම්බන්න සල්ලි වේදම් කරලා පුජ්‍යලික ධනෙ වේදම් කරලා වැඩ කරාට. හැබැයි දැන් මේ දේශපාලන චරිතයක වැඩ කර දැන් මේ තොරණේ විස්තරය දැම්මා. නේද? තොරණේ විස්තරයේ තියෙන තාපව මොකද්ද? වීරසිංහ ජාතකය. ඊළඟට තියෙනවා තම පෝස්ට් ගහපුවයි සහ පෝස්ට් ඒ කිසිවක ජාතික තරුණ සේවා සභාව කිසිදු මැදිහත් කරන වීමක් කරන ආකාරයක් නැහැ. ඊළඟ මේකට කියපු සම්පූර්ණ මුදල වියදම් කළේ කවුද? 1,50,00,000ක් නැත්නම් මිලියන 15ක්. ඒ ව්‍යාපෘතියේ සම්පූර්ණ මුදලද? නැත්නම් කෝටි කීයක වැඩක්ද මේක? තුන්ගොල්ලම නම් වියදම් කරේ. දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ක තුන්ගොල්ලම නම් වියදම් කරේ මේක කෝටි කීයක්ද? කෝටි 1.5කුත් වියදම් කරලා තරුණ සේවා සභාව කියනවා නම් අපි කරේ කෑල්ලයි කියලා. මට හිතෙන්නේ ඒක මම පිළිගන්න ඕන කියලා. මොකද මේ වගේ වැඩසටහන් අපිත් කරලා තියෙනවනේ. දේශපාලන වැඩසටහනක් විදියට ගත්තොත්. පොසොන් වැඩසටහන් හරි මොනවා හරි කරාම අයිත ඔය ඩිජිටල් දැන් ඔය කියන විදිහට ඔය ඩිජිටල් වෝල් එක සපයන එකයි රූකඩ සංදර්ශනයයි විතරන මිලියන 15ක් වේදම් කිරීම කොහොමද සාධාරණීකරණය වෙන්නේ නේද? වැඩ අයිතම කීයකටද කියලා අහමු ගරු සභාපතිතුමා. ඔව් ඇත්තට මේ අයිටම් දෙකට කීයක් ගිහින් තියෙනවද ඈ? දහඩ සන්නේට ගිහලා තියෙනවා 1.075 මිලියන්. තොරණ ඉදිකිරීමට 8.802 million. භක්තිගී ප්‍රසංගය හා ත්‍රක්ෂත්‍ය ලබා ගැනීමට 4.963.8 million. අම්බලන්ගොඩ පැත්තට කතා කරා නම් ඔයින් මේ මට අර මං අහපු ප්‍රශ්නෙට මේ ඔබතුමාලගේ ගෙවීමේ වවුචර් එක මගේ අතේ තියෙනවා දැන් 1.075 million ගෙවලා තියෙනවා 18 සන්නේට මේකේ ගෙවලා තියෙන මේ ආයතනයේ තියෙන්නේ DP රොබර්ට්ස් ප්‍රින්ට්ස් කියලා. මේ DP රොබර්ට් ප්‍රින්ට්ස් කියන තැනටද? ඔව් DP රෝහණ පීරිස් යාගේ සර්ටිෆිකේට්ස් බලලා තමයි රෝහණ පීරිස්. රෝහණ පීරිස්. ඒතර ආයතනයේ නම නෙවෙයි පුජ්‍යලයේ නමට ගෙවලා තියෙන්නේ. පුද්ගලයාගේ නමින් තමයි වෝට් කරේ. එයාගේ ක්වොලිෆිකේෂන්ස් තමයි යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක්. ඔව් හරිය. නෑ ඒක අපිට තියෙන පුද්ගලයා ප්‍රීමියම් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් තෝරා ගැනීමේදී එහෙමද අපි කෝල් කරේ බිට්ස් කෝල් කරේ ඒ බිට්ස් කෝල් කරපු ඒවයෙන් අපි තෝරාගත්තේ මෙයාද සිලෙක්ට් උනේ. මෙයා විතරයි සර් සභාපතිතුමා තමයි ඒ විස්තර ටික අපිට එවලා තිබ්බේ. ඒතකොට ඒ කියන්නේ බිට්ස් කෝල් කළා නෑ. ඔව් බිට්ස් කෝල් කළා නෑ. ඒකනේ මේ විතර තටමන්න දෙයක් නෑනේ ඔබ කිව්වනම්. දැන් දිගටම ඇහුවේ ඒකනේ ඔබතුමාලගේ. ඔබතුමාලා ඔක්කොම මාර try එකක් දෙනවා මොකක් හරි විදියක මේකේ මග අරගන්න. ගරු සභාපතිතුමා මට ප්‍රශ්නයක් මේ යාපනයේ හා අම්පාර පැවති තරුණ හමුව වැඩසටහන් සඳහා වායු සමීකරණය නෑ මේකෙම තමයි සමීකරණ කුලීපදන මත ලබා දීම මේ විදුලි පුවරු ලබා දීම
ඔව් ඕකමනේ විදුලි පුවරු ලබා දීම. ආයි නෑ මම හිතන්නේ සබතුමා මට පොඩි පැහැදිලි කර ගැනීම. හරි තප්පරයක් දෙන්නකෝ. තප්පරයක් දෙන්න කර යාපනය හා අම්පාර දෙකටම. හරි ඕකේ. යාපනය හා අම්පාර දෙකටම මේකේ තියෙනවා කුලී පදනම මත ලබා ගැනීම සඳහා ශබ්ද විදුලි පුවරු කුලී පදනම මත ලබා ගැනීම හා ශබ්ද පද්ධති කුලී පදනම මත ලබා ගැනීම ආයතන තුනකට පිළිවෙලින් 52,30,000යි 55,55,500යි 45,61,500යි ගෙවා තිබුණි. මේ ආයතන සභාවේ ලියාපදිංචි වී නොමැති නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැපයුම් කරන ලෙස නම් කළ ආයතන විය. දැන් මේ අම්පාරේ එකක් දැන් ඕකනේ කියන්නේ. ඔව්. හරිද? එතකොට ඔය ඕක නේද? ඔය කියන්නේ. කවුද අපේ ඔබතුමා කිව්වේ ලියාපදිංචි වෙලා නැහැ කියලා? ඒ කියන්නේ මං කිව්වේ මේ අර ලෙක්චර් විතරයි. ලියාපදිංචි වෙලා නෙවෙයි ලෙක්චර් ලියාපදිංචි වෙලා හිටියේ නැහැ. 18 සන්නිය කරන. අනිත් ඕක කරනත් ඕකමනේ. දැන් මේ ලියාපදිංචි වෙච්ච නැතිවරනේ. ලියාපදිංචියක් නැහැ, බිට් කෝල් කරෙත් නැහැ. එතමාට මේ දෙන්න කියලා කිව්වා. ඔබතුමාලා ඒක අවෝඩ් කරා. ඒක නෑ. ඒක සර් මම 18 සන්නිය ගැන විතරයි මම දන්නේ. මම ඒ වෙලාවේ හිටියේ 18 සන්නිය. අනිත් ඒවත් ඒක තමයි මේ තියෙන්නේ. නෑ 52 ලක්ෂ එකක් අනිත් එක 55 ලක්ෂ අනිත් එක 45 ලක්ෂ නේද? මේ මුදල් වියදම් කරලා තියෙනවනේ. මේක යාපනය වැඩසටහනට සම්බන්ධ එතන කවුද මේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂද? සභාපතිතුමා සමාවෙන්න එතෙන් යන්න කලින් පොඩි අර උඩ කාරණේක පොඩි පැහැදිලි කර ගැනීමක් තියෙනවා. අර මේ 23 ලක්ෂ 10,000ක් නෑ 23 ලක්ෂ 1,000ක් භාණ්ඩාගාර මුදල් වැය කරලා තියෙනවනේ දැන් අර ජාතික රූපවාහිනිය මේක ටෙලිකාස්ට් කරන්න. මේක භාණ්ඩාගාර මුදල් වැය කිරීම කියලා තියෙන්නේ. එතකොට මේක එන්නේ මේ බජට් එකට පිටින්ද එහෙම නැත්නම් මේ ටෙලිකාස්ට් එකට වෙනම කියන්නේ ඒකේ වැයබර දාලා තියෙන ජාතික රූපවාහිනියද කියලා මට හොයාගන්න. ජාතික රූපවාහිනිය ගෙවලා තියෙන්නේ හැබැයි මේ මුදල් ගෙවලා තියෙනවා. නෑ ඒක තමයි මේ යූත් එකේ මුදල් ගෙවලා තියෙනවා ජාතික රූපවාහිනියට ඒක ටෙලිකාස්ට් කරනවා. ටෙලිකාස්ට් කරන්න. රජයේම ආයතනයක් නම් රජයේම ආයතනයක් නම් මේක කරේ. ඒක ටෙලිකාස්ට් කරන්න ජාතික රූපවාහිනියට ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. ඒක කතා කරලා බේර ගන්න පුළුවන් දෙයක් නේ. අනිත් එක තමයි පාවිච්චි කරපු එයා බෙල්ට් එක කොච්චර වෙලාවක්ද කියන එක. ඒ කියන්නේ පොඩක් හොයලා බලන්න වෙයි. ඒ කියන්නේ මේ ආයතනත් බංකොලොත් කරලානේ තියෙන්නේ. ඒකයි මම හරි යාපනය සම්බන්ධ මේ යාපනය කවුද ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරි කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවද? ඔව් ඉන්නවා සර්. කවුද ඉන්නේ? මම KTC ගාමිණී උතුරු පළාත් අධ්‍යක්ෂ. උතුරු පළාත් අධ්‍යක්ෂනේ. හරි. එතෙන්දි වෙච්ච ක්‍රියාවලියත් කෙටියෙන් ඕන. ඔබතුමාත් දැන් අර අපි දැන් මේ කීප දෙනෙක්ම උත්සාහ කරමින් ඉන්නවා අර හරි තොරතුරු එක සැරෙන් දෙන්නේ නැතුව අපි ටිකක් මහන්සි වෙලා ඉවර වුණාට පස්සේ තොරතුරු සපයන්න. එහෙමනේ දැන් උනේ. ඒකෙන් අපහසුතාවයටපත් වෙන්නේ අපි විතරක් නෙමෙයි මේ අපි හැමෝම මේ മന്ത്രിවරු කීප දෙනා විතරක් නෙමෙයි. රාජ්‍ය ආයතන කීපයක් විශේෂයෙන් වක්කී යුතු ආයතන විදියට තියෙන පාර්ලිමේන්තුව පව සමස්තේම නොමග යවන්න උත්සාහ කරමින් ඉන්නවා. සර් එතන යාපනය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. ඔව්. යාපනයේ ඒ ප්‍රොකියුමන්ට් කරගන්න විදිහක් නැහැ. ඒක සිංහල දන්නේ නැත්. ඒ කියන්නේ සාමාන්‍ය ටයිප් කරගන්න අර මේ විදිහක් නැහැ. ඒ නිසා මේ මිල ගණන් මත මේ ෆයිල් ටික පිළියෙල කරලා දෙන්න කියලා සභාපතිතුමාගේ ලේකම්තුමා කියපු නිසා ඒ ෆයිල් ටික පිළියෙල කරලා අපි ආපු එක විතරක් හෙඩ් ඒ කියන්නේ ඒක මේ ඔෆිෂියල් කරපු වැඩක් නෙමෙයි. ඒ ඉල්ලීම ආපු ડોකියුමන්ට් එක කරලා දුන්නා. ඒ ටික තමයි උතුරු පළාතට යන්නේ නැත්තේ. හරි යාපනයේ උතුරු පළාත බාල නියෝජ්‍ය අධ්‍යක්ෂ උතුරු පළාතේ සර් මේ මැයි 23 වෙනිදා වැඩසටහන පැවැත්වුවේ ඊට අදාළව සභාපතිතුමා අපිව දැනුවත් කරා වැඩසටහන පෙර සංවිධානය කරපු විදිහට අපි කරුණු සහභාගීත්වයේ සහිතව පැවැත්වුවා. ඊට පස්සේ සැපයුම් මංසේ සාගර අධ්‍යක්ෂ කිව්වා වගේ අපිට මේ සඳහා අර ඒ ප්‍රධාන සැපයුම් වලට අදාළ ගෙවීම් කරන්න කියලා සභාපතිතුමාගේ කාර්යාලයෙන් මිස්ටර් බෝඩ් කතා කරලා කිව්වා. ඒ අනුව අපි කිව්වා මේක අපේ මට්ටමේ කරන එකක් නෙමෙයි මේක ලොකු ගෙවීමක් කියලා. ඊට අදාළව එතුමා කිව්වා නෑ පළාත් සභාපතිතුමා කිව්වා පළාතේ කරපු වැඩක් සහ පළාතේ දිස්ත්‍රික් එකේ කරපු වැඩක් ඕගොල්ලන්ගේ ප්‍රොකියුමන්ට් එන්න ඕනේ කියලා. ඉතින් අපි මේක 25ක් මැයි 23 කරේ ජූනි මාසේ 24 තමයි අපේ පළාතට මුදල් දාලා අපි පළාතෙන් ගෙවීම් කරේ. ඒ අතරතුර ප්‍රොකියුමන්ට් ඒදී කිව්වා වගේ අපිට දිවිගොනු ටික ප්‍රධාන කාර්යාලයෙන් හදලා අපිට එවලා තිබ්බා. ඒ අනුව
මගේ සහකාරයතුමී ඉන්නවා යාපනයේ ඒ වගේම මූලනිලධාරී ඉන්නවා පළාත් කාර්යාලයේ සහ අපේ දිස්ත්‍රික් කර්මසාරධාරී සහ පරිපාලන නිලධාරී මේ ලිපිගොනු වලට අත්සන් කරන්න සිද්ධ වුණා. ඉතින් මේක මම සත්‍යයක් කියන්නේ මම අවුරුදු 30ක නිලධාරියෙක් මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙච්ච පළවෙනි අවස්ථාව මේ දේ අපිට සභාපතිතුමාගේ නියෝගයේ පරිදි අපිට යම් ආකාරයක මිස්ටර් බෝස් කතා කරලා කියපු නිසා අපි රැකියාව පිළිබඳව යම් ආකාරයක අවධානයක් තිබු නිසා අපිට සිද්ධ වුණා මේ දේ කරන්න. හරි. අපි අස්සම් කරලා යවුවා. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට කතා කරේ කවුද කතා කරා කිව්වේ? මිස්ටර් බෝස්. ඔව් ඒ කවදද? ඔබ මැයි 23 වැඩසටහන උනේ. ඔව්. මැයි 23යි ජූනි 24යි අතර මට දිනේ මතක නෑ. ඒ අතරතුර තමයි ඔය ගෙවීමට අදාළ ෆයිල්ස් ටික අපිට ආවෙත් සහ ඊට අදාළ චෙක් 2024 ඔබතුමා කියන්නේ. එහෙමද? 2024 මැයි 23යි ජූනි 24යි අතර. හරි ඔය මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඔබතුමා මේ තනතුරෙන් ඉල්ලාස් වෙනවනේ. ඉල්ලාස් වෙනවා හරියටම දිනේ ගත්තොත් ජනවාරි මාසේ 31 වෙනිදා. ජනවාරි මාසේ 31 වෙනිදා ඉල්ලාස් වුණාට පස්සේ මාර්තු මාසේ 15 වෙනිදා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා. හරිද? ඔව්. එතකොට ඒ අතර කාලේ ඔබතුමා මොනවද කරේ? මම අතර කාලේ in between board of director appointment and your resignation. Yes, I was working in my own personal capacity. Okay. එතකොට මේ ඔබතුමා ඉල්ලාස් වෙන්න හේතුව මොකක්ද? I found out that the workload and what was needed from the private secretary I couldn't fulfill as I initially thought, so I gave my resignation. So then why did you accept that board of director position? Because the role that the private secretary plays in a day-to-day capacity in a 9 to 5 is different to the role that policy level that the board member plays. ඔබතුමා ඉල්ලාස් වෙන්න කලින් මේ පෞද්ගලික ලේකම් ධූරේ ඔබතුමාගෙන් ඉල්ලා සිටියා ආයතනය අදාළ සුදුසුකම් ලබා දෙන්න කියලා ආයතනයට. ඉල්ලා සිටියාද? ඔව්. එය ලබා දෙන්න පුළුවන් වුණාද? මගේ අතින් මගේ හැරුණා කියලා මට හිතෙනවා. මගේ හැරුණා. ඔබතුමා කියව මගේ හැරුණා කියලාද? මම ඉල්ලා සිටපු ගොඩක් දේවල් දුන්නා. මගේ මේ O level certificate ඉල්ලා සිටනු ලැබූ ගොඩක් දේවල් කියලා කියන්නේ ඔබතුමා වත්කම් බැරකම් ප්‍රකාශය දුන්නද? වත්කම් බැරකම් එක සයින් කරලා දුන්නා. ඔව්. ඡායාරූපයක් දුන්නද? මට ඒක මතක නැහැ. අධ්‍යාපන සහතිකවල පිටපත් සහතික කරන ලද පිටපත් දුන්නද? අධ්‍යාපන සහතික කොපීස් දුන්නා. සහතික කරන ලද පිටපත් දුන්නද? මට ඒක බලන්න මතක නැහැ හරියට. Okay, you can't remember it? Yeah. Okay. So what are the certificates that you have provided? I remember that I provided my O level certificate. Okay. And my A level certificate and the degree that I was following. Degree? That I was following. That I was following. At that moment you were undergraduate, right? I was going to graduate. Okay. And what are the qualifications you should have completed to apply the position? Those specific qualifications that I just mentioned, that I provided. So you need to have O levels, A levels, and the degree. Yes. Completed one, right? I have provided also my work experience, which was also another qualification that they require. Sorry, it's not clear to the committee. Can you please repeat it? I have also provided my work experience, which was also needed. Work experience. Yeah. So not the degree, right? I have provided a letter about my degree. අපේ ආයතන පාලනාංශය මේ පොසිෂන් එක සඳහා මොනවාද තියෙන්න ඕන සුදුසුකම්? කියන්නේ මේක ඉස්සෙල්ලා සඳහන් කරා JM එකක තනතුරට බඳව ගැනීම ජූනියර් මැනේජර් තනතුරට උපාධියක් මූලික සුදුසුකම් විදිහට තිබිය යුතුයි. ඔබතුමන්ලා ඉල්ලා සිටියා නේද මේ තනතුර සඳහා? මේකේ තියෙනවා කාර්ය සටහනක් 2023 ඔක්තෝබර් 30 කාර්ය සටහනක් තිබෙනවා.
ඔව් එතකොට මේකේ අර මම කලින් සඳහන් කරා වගේම මේ පත්වීම ලබලා දීලා තිබ්බා. ඊට පස්සේ අපිට ඒ සහතික තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් යම් කාලයක් ගත වෙන. ඒ හින්දාම අපි ඒ සහතික කරපු මේ සර්ටිෆයි කරලා දෙන්න කියන තමයි ඉල්ලුවේ. ඒක දිගින් දිගටම ඉල්ලුවට දෙන්නේ නැහැ. මොකද සහකාර අධ්‍යක්ෂතුමිය ලිඛිතව සහ ගොනුවේ තියෙන ලිඛිතව ඉල්ලීම් කරා. ඊට පස්සේ ඉල්ලාසීමක් දුන්නා. මේ සභා ඊට පස්සේ මේකේ ඇත්තම තත්ත්වය මේ නෙමෙයි ඊට පස්සේ ප්‍රයිවට් සෙක්‍රටරියත් මේ ක්වොලිෆිකේෂන් නැහැ. හැබැයි බෝඩ් එකට දාලා අනුමත කරලා ඒ පත්වීම දුන්නා. ඒක අපි මම නිර්දේශ කළත් නැහැ. දැන් එතකොට එහෙම කරනු ලැබූ පත්වීමකට ගරු සභාපතිතුමනි සභා අරමුදලෙන් ගෙවීම් කරනවා. පඩි ගෙවනවනේ. අධ්‍යක්ෂ පාලන පඩි ගෙවනව නේද? ඔව්. ගිණුම් අංශය මගින් වැටුප් ගෙවනවා ඒ පත්වීම අනුව. සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පත්වීම අත්සන් කළා ඒවට පස්සේ ගිණුම් අංශයට ගියාට පස්සේ එකෙන් ඒ වැටුප මාසිකව ගෙවන්න කටයුතු කරනවා. එවැනි ගෙවීමක් අනුමත කරන්න පුළුවන්ද මේ සුදුසුකම් රහිතව කරනු ලැබූ පත්වීමකට? ඒ කියන්නේ මට අනුමත කරන්න බෑ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අනුමත කරපු කාර්යයක්. ඒකම අධ්‍යක්ෂ පාලන අනුමත කළා නැහැ ඒ කාර්යය. ඒ කියන්නේ ගෙවීමද? ගෙවීම අනුමත කළා නැහැ. මම ඒක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු දෙකම දරන්නේ එක කෙනෙක් හැම මොහොතේම සභාවේ. ඔව් මල මහත්තයා එතකොට මේ පත්වීම් බෝඩ් එක පත් කරනවා ඊට පස්සේ බෝඩ් එකම ගෙවීම අනුමත කරනවා පඩි ගෙවනවා එහෙම නේද මේක වෙන්නේ? නෑ මේ පත්වීමට බෝඩ් ඇප්‍රූවල් එකක් නැහැ. ඊට පස්සේ පෞද්ගලික ලේකම්ගේ සුදුසුකම් නැතුව සභා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන ඒ පත්වීම නිකුත් කරනවා. ඔබේ කාර්යභාරය සම්පූර්ණයි කියලා හිතනවාද? නෑ මගේ කාර්යභාරයට පිටින් තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. බොහොම පැහැදිලි මේ පත්වීම සම්බන්ධනොත් අපේ ඒ සහතික පිළිබඳ ප්‍රශ්නේ දිගින් දිගට මතු කරා ගොනුවේ තියෙනවා අපි ලිඛිතව යවලා තියෙන මේවා සහතික කරලා දෙන්න කියන කාරණේ. ඒව ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලාසීම සිද්ධ කරා. ඊට පස්සේ දෙවනි පෞද්ගලික ලේකම්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්‍රිකාවත් මට ඉදිරිපත් කරේ නැහැ. සභාපතිතුමා අනිත් නිලධාරීන්ක දාලා බෝඩ් එකට දාලා අනුමත කරලා ඒ පත්වීම ගැහුවා. ඒතකොට මම සම්බන්ධ වෙන්නේ නැහැ ඒ කාරණේදී අධ්‍යක්ෂ පාලනවරයා විදිහට හිටියට. ඔව් එතකොට දෙවනි පත්වීම HR විදියට ඉන්නේ ඔබතුමාද? HR management of ඔබතුමානේ? ඔව් මම ඉන්නේ. ඔව්. එතකොට දැන් SR එකක් අනුමත කරලා තියෙනවානේ. තියෙනවා තනතුරකට. ඔව් සර්. ඒ SR එකට අදාළව බදවා ගැනීම කටයුතු කරන්නේ ඔබතුමා නෙවෙයිද? ඒක තමයි සභාපතිතුමනි මම කිව්වේ දැන් මම අධ්‍යක්ෂ පාලනවට මේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර තියෙන සභාපතිතුමාට ඒ කාරණේදී සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඒ බලය තිබෙනවා. එතකොට මට ඒ කාරණේදී මැදිහත් වෙන්න බැරි වෙනවා. ඒකට හැකියාවක් නැහැ. මොකද නෑ ඒක පිළිගන්න බෑනේ. ඒක සම්බන්ධයෙන් බලය ඔබතුමාට තියෙද්දී කොහොමද ඒක කටයුතු කරන්නේ? ඔබතුමාගේ නිර්දේශයෙන් තොරව දැන් ඔබ ඒකේ ඒ පැත්තටනේ ඉන්නේ. ඒ කියන්නේ අධ්‍යක්ෂ පාලන ගෙන් තනතුරේ නිර්දේශයක් මුකුත් අනුමත කිරීමක් නැහැ. ඒක මුකුත් නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔක්කොම කරා. එහෙම වගේ අදහසක්ද මේ කියන්නේ? ඔව් මම ඒතොර ඒකයි මම අහුවේ ඔබතුමාගේ වගකීම සම්පූර්ණද කියලා. ඔව් දෙවෙනි පත්වීම සම්බන්ධයෙන් මම පැහැදිලිව කිව්වේ ඒ බලය අල්ට්‍රා වයස් විදියට වැඩ කරන එක මේ ආයතනයේ මේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරයාට තියෙනවා. මේක මම කියන්නේ අර කලින්ම විග්නාකාධිපතිතුමා මූලින්ම මතු කරපු ප්‍රශ්නේ ඊයේ දවසේත් මම පළවෙනි පෙරේදාත් මේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එක්කෙනෙක් වීම ඇතුළේ නීතියෙන් අනතෙන් බලය දීලා තියෙනවා ඒ දේ කරන්න. එතකොට මම අධ්‍යක්ෂ පාලන විදියට මේක නිර්දේශ කරත් එකයි නැතත් එකයි ඒ කාරණේ ක්‍රියාත්මක කරනවා. ස්ථාන මාරුවෙන් සම්බන්ධයෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මේක ක්‍රියාත්මක කරන්නේ බලය අල්ට්‍රා වයරස් විදියට මේ කියන්නේ බලය අතික්‍රමණය කළ වැඩ කිරීම සිද්ධ වෙනවා. ඒක තමයි මේක සිද්ධ වෙන්නේ. මේකක් තියෙනවා නේද? දැන් ඔබතුමා HR මැනේජර් විදියට අඩුම ගානේ SOR එකේ තියෙන මූලික සුසුකම් ටික සම්පූර්ණ කරලා නැත්නම් අඩුම ගානේ ඒ කාර්ය සටහන් කරන්න ඕනේ. මෙන්න මේ මූලික සුසුකම් සම්පූර්ණ කරලා නැහැ කියලා. ඔව් දැන් සභා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවේ මගෙන් යන්නේ නැත්නම් මට ඒකට මැදිහත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒතකොට ඒක මගේ හරලා යන්න තියෙනවා. මේ පත්වීම උඩින් ඇවිල්ලා තියෙනවා. මේ පත්වීම මම අනිත් පත්වීම සම්බන්ධයෙන් මේ පත්වීමේදී අපිට ප්‍රශ්න ආවා අපි දිගින් දිගට මේ සහතික වල ප්‍රශ්නේ අපි දිගට ඉල්ලුවා අපිට මේ නිවැරදි සහතික දෙන්න කියන. ඒතකොට සහතික නොදී තමයි ඉල්ලාස්සලා ගියේ මාස 3ක් විතර කාලයක් යනකොට ඉල්ලාස් තුනක්. අපි ලිඛිතව වාචිකව මේ තොරතුරු අපිට දෙන්න කියන එක නිවැරදි තොරතුරු දෙන්න කියන එක ඉල්ලුවෙන් පස්සේ තමයි ඉල්ලාසීම සිද්ධ වෙන්නේ. ගරු සභාපතිතුමා දැන් මේකේ නිශ්චිතව එතකොට අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ පෞද්ගලික ලේකම් අදාළ සුදුසුකම් සපුරන්නේ නැතුව ඔහුගේ නියෝගයකින් පළවෙනි වර පත් කරනවා. ආයතනය ඉල්ලනවා සුදුසුකම් සහතික පත්‍ර ලබා දෙන්නේ නැහැ. ඉල්ලා අස් වෙනවා.
ඒ ඉල්ලාස් වෙන්න කලින් අදාළ කාලයට ගෙවීම් කරලා තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ගේනවා නුසුදුසු කෙනෙක් සුදුසුකම් රහිතව පත් කරනවා බෝඩ් ඩිසිෂන් එකකින් ඕවර්රයිඩ් කරලා මේ අවශ්‍ය සුදුසුකම. ඕකනේ වෙන්නේ. ඒතොර ඒකේ සටහනක් ඔබතුමාට දාන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. දෙවෙනි එකේ සටහන් කළා මොකද ඒක මගේ මේ පාලනයෙන් එහා පැත්තෙන් එන්නේ මට මගේ පාලනට එන්නේ නැහැ එතන. පැහැදිලි. එතකොට Mr. Booth. Mr. Booth? Yeah. So what's your morality here? So you live throughout the whole process that you are not having the degree here. And you are not qualified for the position. So what you have to say to this committee? You misguide all the council. Misguided council. I provided an application with my CV, and then I was selected by the council, and then I took part in the job. By the council or the DG or the chairman? By the National Youth Services Council. So it means that there should be an approval by the council. I got not my by the chairman letter, of the DG. Sorry, I got my not by the council. I got the letter of to start working was signed and given to me. Signed by whom? By the chairman. ගරු සභාපතිතුමා සේවා කිවිසුම අත්සන් කරලා තියෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් පසින්දු ගුණරත්න. කොහොමද නිකන් මෙහෙම අදහසක් එනව නේද? දැන් ඔබතුමා අර කැපැසිටි එකේ වැඩ කරන්න බෑ කියලා අස් වෙනවා. පෞද්ගලික ලේකම් වගේ තනතුරක ඒ කැපැසිටි එකේ ඒ කියන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කාර්යභාරයේ පොඩි කෑල්ලක් තියෙන. මුළු කාර්යභාරයම නෙමෙයිනේ. ඒක අස් වෙන කෙනා ඔබතුමා එනවා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්. ඩිරෙක්ටර් බෝඩ් එකට එනවා. ඒතකොට ඒ කැපැසිටි එකේ වැඩ කරන්න හිත හදාගත්තේ කොහොමද? දැන් ඔබතුමා දන්නවනම් Tamanට සුසුකම් නැහැ කියලා දන්නව දැන්. නොදැනත් නෙමෙයි. මෙතන පැහැදිලින්නේ පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනවනේ. මම the private secretary role එකේ තියෙන ඒ කියන්නේ ගොඩක් තියෙන calls coordination ඒ part එකේ මගේ education background එකයි මගේ former work experience එකයි ඔක්කොම තියෙන්නේ research analysis හා මේ policy decisions වලට recommendations දෙන එක. ඒක මගේ CV එකේ බලන්න පුළුවන්. මම මුලින්ම research analyst කෙනෙක් හැටියට work කරලා තියෙනවා. මේ ඒකත් ඒ policy documents හදන A level එකේ. ඊට පස්සේ මම UNDP එකෙත් වැඩ කරලා තියෙනවා මාස 6ක contract එකකට. ඒකත් ඒ policy level එකේ debt restructure ගැන මේකත්. ඒතකොට මට හිතෙනවා මම ඊට පස්සේ තවත් මේ youth development ගැන research මට්ටමේ තමයි ගොඩක් මම වැඩ කරලා තියෙන්නේ. ඒ පැත්තෙන් මට වැඩ කරන්න හැකියාව ඔබතුමාට හිතුන්නේ නැති එක පුදුමයි. හැබැයි අධ්‍යක්ෂ ජෙනරාල් බවට පත් වෙන්න ඕන කියලා වගේ. එහෙම හරි. අපි මට විනාඩියක් තියෙනවා. ඔබතුමා එතකොට ඇයි අර හිම බලපෑමක් කරන්නේ අර උතුරේ ඊටපු අධ්‍යක්ෂකතුමාට අර හිම බලපෑමක් කරන්නේ? මම කාටවත් බලපෑමක් කළා නැහැ. දැන් මෙතුමා කිව්වේ? දැන් කිව්වේ? මම බලපෑමක් කළා නැහැ කියලා මම කියනවා. දැන් නිලධාරීන් කිව්ව බලපෑම් කරපු නිසා අස්සම් කරන්න උනේ කියලා ඔබතුමාගේ නමම සඳහන් එතනින් තමයි ඔබතුමාගේ පැත්තට හැරුණේ. අපි ආපහු අහමු යාපනය මේ උතුරු පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා එතන ඊළඟ නිලධාරීන් විසින් යම් අදහසක් තියෙනවා බලපෑම් සහිතව තමයි ඒ ක්‍රියාවලිය කෙරුණේ කියලා. නැවත ඔබේ ප්‍රකාශය කරන්න. ඔව් සර් එතන දැන් අපි වැඩසටහන ආරම්භ කරන්න කලින් ওই වගේ procurement process එකක් තියෙනවා. ඒ සඳහා ගෙවීම් කරන්න ඕනේ කියලා එක අපි දැනුවත් දුන්නේ නැහැ. තරුණ හමුවකට ජනාධිපතිතුමා යාපෙන් දෙනවා කියන කතාව සහ ඊට අදාළව මූලික සංවිධාන කටයුතු තමයි අපි කරේ. හැබැයි ඊට පස්සේ වැඩසටහන අවසන් වෙලා අපිට ෆයිල් 5ක් එනවා. ඒ ෆයිල් 5 අස්සම් කරලා ගන්න කියලා. එතකොට මගේ සහෝදර භාෂාව කතා කරන නිලධාරීන් දෙන්නෙක් තමයි මගේ FOI මේ යත්නා ඒඩි. එතකොට මම විතරයි උතුරු පළාතේ යාත්‍රාම සභාවේ ඉන්න එකම මාළික නිලධාරියා. මෙහෙම මට්ටමේ ඉන්න සිංහල. ඉතින් මම මේගොල්ලන්ට කිව්වහම ඒගොල්ලොත් ඇත්තම ඒ වෙලාවේ අස්සම් ගන්න බෑ කිව්වා. නමුත් අපිට මට සහ සහකාර දෙස්තුමියට මිස්ටර් බෝත් කිව්වා සභාවතුමාගේ වැඩක් මේක උතුරු පළාතේ ඔයගොල්ලෝ කරේ යාපනය කරේ කරුණාකරලා අස්සම් කරලා එවන්න කියලා. ඊට පස්සේ මේ මොහොතේ
තිබිච්ච තත්ත්වයක් එක්ක අපේ සභාවේ අනිකුත් නිලධාරීන් ලබපු අත්දැකීම් එක්ක සහ අපේ රැකියාව බේරා ගැනීම සඳහා හැබැයි මේ ප්‍රොසෙස් එකේදී මේ අපි ප්‍රොකියුමන්ට් අපේ පළාතේ ප්‍රොකියුමන්ට් කමිටු එක විදිහට අපි ප්‍රොකියුමන්ට් අත්සන් කරා. ඊට පස්සේ සභාවතුමා පැහැදිලිව අපිට නියෝග කරලා තියෙනවා මේ වගේ තීරණයක් කරන් තියෙන මට අවසර තියෙනවා සභාවතුමනි මට මේ ඒ ලියුම කියවන්න පුළුවන්. ඒකේ සාරාංශගතයක්. කෙටියෙන් කියවන්න. කෙටියෙන් අදාළ උද්ෘතය ගැන. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව උතුරු පළාත කේන්ද්‍ර කරගෙන යාපනයේදී තරුණ හමුවක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව හඳුනාගෙන ඇති සේවා අවශ්‍යතාවයන් සඳහා ඔබ මේ ප්‍රසම්පාදනයේ සිදු කර මේ සමග අමුණ ඇත. මේ සමග මට පොඩි උනේ අමුණලා තියෙනවා ස්පෙસિෆිකේෂන්ස් ඒ සර්විස් සේවාවලට මොන සැපයුම් කරුවන්ගෙන්ද ගන්න ඕනේ කියලා. හරි මේ ඉතින් මේ විදියට ගත්තම මම මේක මේ ලියුම මේ ඊට පස්සේ අපේ සීමාව දැන් මට තියෙන්නේ පහන්දා සේවා මිලදී ගන්න 1 මිලියන් ට්‍රාන්සැක්ෂන්ස් වල තමයි 5 මිලියන් තියෙන්නේ. ඒතකොට මගේ සීමාව ඉක්මවා කතාව මම කිව්වට පස්සේ ඊට පස්සේ කිව්වා නෑ මේක ඔයා ප්‍රොකියුමන්ට් කෝල් කරලා මේන ලිස්ට් එකට ඊට පස්සේ මේක ප්‍රධාන කාර්යාලයට එවන්න ප්‍රධාන කාර්යාලයේ ප්‍රොකියුමන්ට් කමිටු එක අනුමත කරලා එවයි කියලා. ඊට පස්සේ මට දැන් සභාපතිතුමාත් එක්ක නිතරම මේක අනුදුන කරන්න බැරි නිසා මම අපේ සප්ලයි ඒඩිත් එක්ක කතා කරාම සප්ලයි ඒඩිත් මම කිව්වා මේ වැඩේ කරන්න උතුරු පළාතේ එකදුරු සිංහල නිලධාරියෙක්වත් නැහැ. නිලධාරියෙක් නැහැ මේ කෙනෙක් මේ ෆයිල් එකක් ඕපන් කරන්න. මේ ඔක්කොම ටැමිල් වලින් යන්නේ. ඊට පස්සේ තමයි ඉස්සෙල්ලා මිස්ටර් අනිල් කිව්ව විදිහට සප්ලයි එකේ ෆයිල් ටික හදලා එහෙම කොටේෂන් ටික කෝල් කරලා ෆයිල් එක හදලා අපිට එව්වේ. මේ ෆයිල් එක අපිට ආවත් sounds ඔබතුමාට අපිව ඇහෙනවද? ඇහෙනවා සර්. එතකොට ෆයිල් ටික අපිට ආවට පස්සේ ඉතින් අපිට ඒ වෙලාවේ අස්සම් කරන්න සිද්ධ වුණා. අර ප්‍රධාන කාර්යාලයෙන් තමයි ඒ සප්ලයර්ස්ලා කොටේෂන් දීලා තිබ්බේ. ඒෙන් අරගෙන හදලා ඒකට අපි නිලධාරියෙන් අස්සම් කරා. අස්සම් කරලා ඉවුවා. හැබැයි ඒ අස්සම් කරන්න දුන්නේ සරෝත් අපිව නිතරම කතා කරලා කිව්වා මේක ඉක්මනට එවන්න. මොකද අම්පාරේ වැඩක් යනවා මේ වැඩේ සප්ලයර්ස්ලාට ඊළඟට කරන්න ඕන නිසා අපිට එහාට දෙන්න මේක එවන්න කියලා. අපි මේ ඒ කියන්නේ මේ එෆර්ට් එක ඇතුලේ පැහැදිලිව තේරෙනවා එක තැනකි මේ සියලු බලපෑම් ටික වෙලා තියෙනවා කියලා. ඒක නෙවෙයි කතන්දරේ. හැබැයි විශේෂයෙන් මැදිහත් විය යුතු නිලධාරීන් කීප දෙනෙකුත් තමන්ගේ වගකීම් මොන හරි ආකෘතියක පැහැරහැරලා තියෙනවා. සමහරු බයට, සමහරු වෙන මොකද්ද මන් දන්නේ, සමහරු ඉන්ට්‍රස්ට් එකට. මෙන්න මේ தত্ত্বය තමයි මේ ක්‍රියාවලිය ඇතුලේ පේන්නේ. දැන් එක ක්‍රියාවලියක්වත් රජයේ ක්‍රියාත්මක විය යුතු කිසිම ආකෘතියක නැහැ. මොන හරි ප්‍රොසීඩර් එකක් ක්‍රියාත්මක විය යුතු ආකෘතියක් රජය හඳුන්වලා දීලා තියෙනවා. මේක රාජ්‍යයක්නේ. එතකොට රාජ්‍ය පාලනයේදී තිබිය යුතු ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි නේද? මේවත් එක බැඳිච්ච ඒ නීති රීති ඒ කිසිවක් ෆලෝ කරලා නැහැ. දැන් මෙහිම මේ ආයතනය මේ මට්ටමින් හරි තියෙන එක නේද? ජාතික ධනය කොච්චර විනාශ කරත්